දැන් කියන්න සූදානම් වෙන්නේ ඩිප්ලෝමා ප්‍රධාන උත්සවයක් සම්බන්ධයෙන් ජායල සිප් අධ්‍යාපනික ආයතනයේ එක් විෂයන් සඳහා ඩිප්ලෝමාව හැදෑරූ සිසුවියන් 120කට සහතිකපත් ප්‍රදානය කිරීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔව් අපි බලමු කොයි විදිහටද ඒ කටයුත්ත සිද්ධ වුණේ කියලා. ජායල සිප් අධ්‍යාපනික ආයතනයේ එක් විෂයන් සඳහා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරූ සිසුවියන් වෙත සහතිකපත්‍ර ප්‍රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා. මේ ඔයගලන්ට ලැබෙන පළවෙනි ස්ටෙප් එක. This is the first step that you are achieving at the moment. මේ මොහොතේ ඔයගොල්ලෝ achieve කරන පළවෙනි ස්ටෙප් එක. සිසුවියන් 120 දෙනෙක් සඳහා මෙලෙස සහතිකපත්‍ර ප්‍රදානය කෙරුණු අතර ඒ සඳහා ආචාර්ය මණ්ඩලය සහ සිසුවියන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ ගම්පහ නැනිල අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රසන්න කුමාරගේ මහතායි. සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ශිෂ්‍යාවට හිමි කුසලානය දෙව්මිනි සංචනා ශිෂ්‍යාව විසින් හිමි කරගත්තා.